ගොඩක් අය බය වෙලා අපිට කෝල් කරා මේ මට ඇත්තටම රුපියල් ලක්ෂයක් තියා 50000ක්වත් ආදායමක් නැහැ කොහොමද මට මේ ස්ලිප් එක ආවේ ඔය හම්බ වෙන හැම සොච්චරම ගෙවන්න ඕනෙත් නැහැ ගෙවන්න ඕනේ නැහැ කියලා කිව්වොත් නැත්නම් ගෙවන්න ඕනේ කියලා ඉවසීමෙන් බලාගෙන ඉන්න ඒව ගැන අපි කතා කරන්න අදහසක් තියෙනවා ආයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා. ඉතින් අපි අද අලුත් එපිසෝඩ් එකක් එක්ක හම්බෙන්නේ ටැක්ස් මාස්ටර් එකේ. ඉතින් අද අපිත් එක්ක ඉන්නවා වරලත් ගණකාධිකාරී මොහොමඩ් ඉෆ්තිකාර් මහත්මයා. ඉතින් අපි අද කතා කරන්නේ විශේෂ මාතෘකා ටිකක්. ඒ කියන්නේ අපේ දැන් කාලයට අතිශය සංවේදී මාතෘකා කීපයක්. ඉතින් ඉතින් මොනවාද අපිට අද කතා කරන්න තියෙන්නේ මූලික වශයෙන්? කාවින්ද මේ මෙහෙම කියමුකෝ hot topic එකක්. හරි. මේක මේ 2024 ජනවාරි නම් මේ තාම hot නිවිච්ච නැති topic එකක්. මොකද්ද මේ income tax calculation සහ return filing මේ සම්බන්ධව තමයි අද අපි කතා කරන්න යන්නේ. මූලික වශයෙන් දැන් ඔකට පදනම දාන්න කලින් අපි අද පොඩ්කාස්ට් එකේ විශේෂයෙන්ම පැති තුනක් වගේ දෙයක් ගැන කතා කරන්න තමයි අපි හදන්නේ. මූලික වශයෙන් 2024 ජනවාරි 1 වෙනිදා ඉඳන් අපි දන්නවා අවුරුදු 18ට වැඩි සියලු දෙනාම ටින් එකක් ඕපන් කරන්න ඕන. ඒතර ටින් කියන්නේ මොකද්ද? පින් කියන්නේ මොකද්ද? ඩින් කියන්නේ ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඒව ගැන අපි කතා කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම තමයි වැදගත්ම දේ මේ පහුගිය දවස්වල හැමෝටම ගෙදරට ස්ලිප් එකක් එවුවා. තමන්ගේ නම ගහලා ඒක අංකයක් දාලා ටැක්ස් ගෙවන්න කියලා ස්ලිප් ඇදුවා. ගොඩක් අය බය වෙලා අපිට කෝල් කරා මේ මට ඇත්තටම රුපියල් ලක්ෂයක් තියා 50000ක්වත් ආදායමක් නැහැ කොහොමද මට මේ ස්ලිප් එක ආවේ මම එතකොට ටැක්ස් ගෙවන්න ඕනද කියලා ගොඩක් අය බය වෙලා තිබ්බා. ඊළඟ ප්‍රශ්නේ තමයි ගොඩක් අයට තිබ්බ එකක් තමයි මේ දැන් සැප්තැම්බර් 30 ටැක්ස් එක ගෙවන්න කියනවා. ඊට පස්සේ ෆයිල් එක දාන්න කියනවා නොවැම්බර් 30. ඒතකොට පැඩලා තියෙන ඇයි අපි සල්ලි ගෙවලද ෆයිල් එක දාන්නේ? ෆයිල් එක ගෙවලද පොඩ්ඩක් ඔය සැප්තැම්බර් 30 නොවැම්බර් 30 කියන එක පොඩි පැටලවිල්ල අපි ලියන්න ඕනේ මේක. මේ කම්ප්ලිකේෂන් එක කියන්න ගියොත් 99%ටම තියෙනවා. ඇයි කියලා කිව්වොත් මේ 2024 ජනවාරි 1 වෙනිදා ගෙනාපු රූල් එකේ මොකද්ද කිව්වේ? සරලව කියනවා නම් මේක ටෙක්නිකලි අපි ඔය ඇක්ට් එකේ තියෙන වර්ඩ්ස් අපා මේ ඔක්කොම අමතක කරලා ඕනම කෙනෙකුට තේරුම් ගන්න විදිහට කියනවා නම් 18ට වැඩි නම් ෆයිල් එකක් ඕපන් කරන්න ඕනේ. එහෙමනේ ඔය කතාව නෑ. එතකොට ආදායම් තියනවාද නැද්ද අපි මොකද්ද කරන්න ඕනේ මොන කියන්නේ ටැක්ස් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද හැම සතේටම අපි ටැක්ස් ගෙවන්න ඕනේද ප්‍රශ්න ගොඩක් ඒ ප්‍රශ්න ගොඩ තාම නිවිලා නෑ මේ කාවින්ද දැන් ඒකට තමයි දැන් අපි යම්කිසි දැනුමක් ලබා දෙන්න හදන්නේ අපේ රටේ ජනතාවට දැන් අපි එතනින් මම ප්‍රශ්න දෙකක් කිව්වේ තව එක ප්‍රශ්න වැදගත්ම ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් අර පේ ස්ලිප් එක ආපු කට්ටියට ටැක්ස් එක ගෙවන්න ඕනේ වගේද දැන් ඊළඟට ඉස්සරහට එනවා නොවැම්බර් 30 දවසේ දැන් මොකද සැප්තැම්බර් 30 ඔල්රෙඩි ගෙවිලා ඉවරයි. ඒතර නොවැම්බර් 30ට ටැක්ස් රිටර්න් එක ෆයිල් කරන්න ඕනේද? ඔය ප්‍රශ්න තුන තමයි අපි මූලික වශයෙන් කතා කරන්නේ. පළවෙනි ප්‍රශ්නෙට යන්න. පේ ස්ලිප් එක ආපු හැමෝටම ටැක්ස් එක ගෙවන්න ඕනේද? කොහෙන්ද පටන් ගන්න අපි? මෙහෙම කියමුකෝ. ප්‍රශ්නෙට අපි කෙලින් උත්තර දෙන්න කලින් අපි කාටත් පොඩි හැඳින්වීමක් කරලා. මොකද්ද මේ ලොජික් එක කියලා? මොකක්ද ගෙවනවා නම් ඇයි ගෙවන්න ඕනේ මම කියමුකෝ දැන් කාවෙන්ගේ ප්‍රශ්න තමයි පේ ස්ලිප් ආපු හැමෝම ටැක්ස් ගෙවන්න ඕනේ මම කෙලින් කිව්වොත් ඔව් ගෙවන්න ඕනේ නැහැ කියලා කිව්වොත් නැත්නම් ගෙවන්න ඕනේ කියලා ඇයි ගෙවන්න ඕනේ නැත්තේ කියලා ඒකේ ලොජික් එකක් තියෙන්න බෑ කාවින්ද මෙහෙමයි දැන් අපි මේ ටොපික් එක කතා කරන්නේ 2024-2025 කියන ෆයිනෑන්ෂල් ඉයර් එහෙමත් නැත්නම් ඇසස්මන්ට් ඉයර් එකට. එතකොට 2024-2025 කියලා කියන්නේ මොකක්ද? මේ කාලවකනුව කියවෙන්නේ කොහොමද කියලා 1st of April 2024 ඉඳන් 31st March 2025 කියන මේ මාස 12 පීරියඩ් එක. ඒක තමයි ඇසස්මන්ට් ඉයර් 2024-25 කියලා අපි කතා වෙන්නේ. මෙන්න මේ ඇසස්මන්ට් ඉයර් එකට අදාළ ඔය ස්ලිප්ස් තමයි මේ ඔයගොල්ලන්ගේ අපේ ගෙවල් වලට මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි සමා ගොඩක් කට්ටිය රෙජිස්ටර් වෙලත් නැහැ. හැබැයි ඔටෝමැටිකලි ඇවිල්ලා ඔය. දැන් ඔතනින් තමයි දැන් ටික පත් වීගෙන තිබ්බ දේ දැන් ගොඩක් මටත් ඇවිල්ලා ස්ලිප් එකක් මම මොකද්ද කරන්නේ? මට ආදායමක් නැහැ. මගේ නම්බර් එක කොහොමද දන්නේ? නේද? ප්‍රශ්න ගොඩක්. දැන් මේ 2024-2025 ඉයර් එකට කියන්නේ ඉන්ලන්ඩ් රෙවෙනියු ඇක්ට් එකේ හැටියට අපි ටෙක්නිකලි ගොඩක් ඇතුළට යන්නේ නැහැ. කාටත් වේලාසෙන් කියව කාටත් තේරෙන්න ඕන විදිහට සරලව කතා කරමුක මේ සාමාන්‍ය භාෂාවෙන්. ආදායම් බදු වැඩිකොල ඉන්ලන්ඩ් රෙවෙනියු ඇක්ට් එකේ හැටියට 2024-2025 ඇසස්මන්ට් ඉයර් එකට යම් කිසි කෙනෙක් ටැක්ස් ලයබල් වෙන්නේ එයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි නම්. දැන් උතරින් ඔක
ඉතින් ලක්ෂ 12ට ආපේක හොඳයි මොකද දැන් කට්ටිය පටලගෙන තියෙනවා දැන් ලක්ෂ 18 කතාවක් ආවනේ ඒක ඇත්තටම 25 26 අවුරුද්දට මොකද පටලව ගන්න එපා ලක්ෂ 18 කියන්නේ ඊළඟ අවුරුද්දට දැන් ඔය පටලව ගන්න එපා දැන් අපි රිටර්න් එක ෆයිල් කරන්න ඔයාගේ ගෙදරට ඔය ටැක්ස් මේ පේ ස්ලිප් එක ඇවිල්ලා තියෙන්නේ 2024 2025 කියන ෆයිනෑන්ෂියල් ඉයර් එකට මිසක් මේ දැන් යන ෆයිනෑන්ෂියල් එකට නෙවෙයි ඒකට 18 ලක්ෂ 18 කතාවක් දැනට පටලව ගන්න එපා අපි දැන් ලක්ෂ 12 ප්‍රශ්නේ විසඳලා ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ බලමු ලක්ෂ 18ට මොකද්ද කරන්න කියන එක කරන්න කියලා. මොකද දැන් ඒකට මේ ඇත්තටම දැන් අපි වීඩියෝ ගණනාව නිසා මුල්ලදීමත් කතා කරලා තියෙනවා. ඕකට බදු වර්ෂය පටල ගන්නවා ගොඩක් අය. දැන් මෙතනදී පැහැදිලි කියේ බදු වර්ෂය කියලා කියන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ඊළඟ අවුරුද්දේ මාර්තු 31 වෙනකම්. ඒතර අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මාර්තු 31 එනකොට ඒකයි අපි හැම අවුරුද්දකටම බදු ඉන්ලන්ඩ් රෙවිනියු ඒ කියන්නේ ආදායම් බදු වර්ෂය කතා කරද්දී අවුරුදු දෙකක් කියන්නේ 24 25. ඒතෝ 24 අවුරුද්දේ මාස ගානකුයි. ඒ කියන්නේ කැලෙන්ඩර් ඉයර් එකේ ලිත් වර්ෂයේ මාස ගානකුයි මේ අවුරුද්දේ මාස ගානකුයි ඊළඟ අවුරුද්දේ මාස ගානකුයි දෙකම තියෙනවා. ඒක අපි 24 25 කියන්නේ. එතකොට දැන් ආණ්ඩුව බජට් එක ඉදිරිපත් කරලා කතා කරේ ඊළඟ අවුරුද්දට අදාළ දෙයක්. ඒ කියන්නේ මේ ඉවර වෙච්ච 25 මාර්තු 31කින් පස්සේ අවුරුද්ද. ඒ කියන්නේ 25 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 26 මාර්තු 31 වෙනකට තමයි ඔය මේ ලක්ෂ 18 කතාව තියෙන්නේ. නමුත් දැන් මේ නොවැම්බර් 30ට අදාළ වෙන්නේ ගිය අවුරුද්ද. ඔව් ඒ කියන්නේ ලක්ෂ 12 කතාව. දැන් අපි කතා කරන්නේ අපි ඔයගොල්ලන්ට කතා කරන්නේ කියලා දෙන්න යන්නේ. අපේ දැනුම බෙදා හදා ගන්න යන්නේ ආවිලා මේ ලක්ෂ 12 කතාව සහ ඒ සම්බන්ධව දේවල්. ඒ නිසා ඒකයි මේකයි ආපහු කියන පටලව ගන්න ඕනේ නැහැ. ඒතර දැන් අපි හිටියේ පේ ස්ලිප් එක ආපු හැමෝටම ටැක්ස් ගෙවන්න ඕනේද? මෙහෙම කියමුකෝ. පේ ස්ලිප් ආපු කට්ටිය හැමෝටම ටැක්ස් ගෙවන්න ඕනේද? ඇත්තටම ආපු හැමෝම ගෙවන්න ඕනේ නැහැ කාගෙන්ද? දැන් මම ෆයිනෑන්ෂියල් එකක් කිව්වනේ. බදු වර්ෂය කියලා අපි එකක් වචනයක් කිව්වනේ. ඒ කියන්නේ ආපහුම කියන්නම් කාටත් ඕක හිතට යන්න 1st of April 2024 ඉඳන් 31st March 2025 වෙනකම් මේ මාස 12 ඇතුළත ඉන්ලන්ඩ් රෙවිනියු ඇක්ට් එකේ හැටියට ඔයා ලක්ෂ 12ට වැඩිය ඉපේලා තිබ්බොත් ඔයාගේ ඉන්කම් එකක් ලක්ෂ 12ට වැඩිය තිබ්බොත් විතරයි ඔයා බදු වලට භාජනය වෙන්නේ ඔයා බදු ගෙවන්න වෙන්නේ ලක්ෂ 12ක් හෝ ඊට අඩුවෙන් ඔයා ඉපේලා තියෙනවා නම් ඕනේ නැහැ සරලව කියන්න ගියොත් මොකද ඔයා මාසෙට ලක්ෂයට වැඩිය හම්බ කරනවා නම් විතරයි ඔයා ඇවිල්ලා ටැක්ස් ගෙවන්න වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි ලක්ෂේ දැන් නෙමෙයි. ඔයා දැන් ලක්ෂ නෙමෙයි දැන් ඔයා ලක්ෂ එකමාර ගිය අවුරුද්දේ. ඒ කියන්නේ ගිය අවුරුද්ද කියලා කියන්නේ 2024 අප්‍රේල් 1 වෙනිදා 25 මාර්තු 31 වෙනකන් අවුරුද්දේ ඔයාගේ පඩිය හෝ සම්පූර්ණ ආදායම තිබ්බේ රුපියල් ලක්ෂයට වඩා අඩු වෙනවා ඔයාලට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ කාලේදී ඒ කියන්නේ ගිය අවුරුද්දේදී මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩි ඒ කියන්නේ වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි නම් අනිවාර්යෙන් ඔයා බදු ගෙවන්න ඕනේ ඒක අනිවාර්යයි. ඔව් හැබැයි එතකොට මේ පේ ස්ලිප් එක ඇවිල්ලා තියෙන්නේ යම්කිසි පදනමක් ඇතුව. ඉතින් ඒක IR ඩිගත් එක කතා කරලා තමයි දැනගන්න ඕනේ අයියාට පේ ස්ලිප් එක ආවේ කියලා. ඉතින් ප්ලේ ස්ලිප් එක ආවද නැද්ද කියන පදනමකට වැඩිය ඔයා ටැක්ස් ගෙවන්න වෙන්නේ අනිවාර්යයෙන්ම අපි කියන මේ වර්ෂයකට ලක්ෂ 12 පදනම ඉක්මවා ගියොත් මෙහෙම දෙයක්ත් තියෙනවා කාගෙන්ද? කියමුකෝ පේ ස්ලිප් එක ඇවිල්ලා නැහැයි කියලා. හැබැයි යාගේ ආදායම ලක්ෂ 12ට වැඩි. ස්ටිල් ඔයා ඇවිල්ලා ඔයාව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් කරලා ඔයා බදු ගෙවිය යුතුයි. ඒගොල්ලන් පේ ස්ලිප් එක යවුවත් නැතත් ඔයාගේ ආදායම ලක්ෂ 12ට වැඩි නම් ගෙවිය යුතුයි. දැන් ගොඩාක් දැන් කතා වෙන්නේ පේ ස්ලිප් එක මට ඇවිල්ලා මම දන්නේ නැහැ. ආපු නැති කොටසකුත් ඉන්නවා ඔතන. ඒගොල්ලන්ගේ ආදායම ලක්ෂ 12ට වැඩි නම් ඒගොල්ලොනු ගෙවිය යුතුයි කියන එක මෙතන අපි කියන්න ඕනේ. ඒක නැවතවතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇවිල්ලා හොයාගෙන ඔයාලට ටැක්ස් ගෙවන්න කියනකට වැඩිය තමන් දැනගෙන ටැක්ස් ගෙවුවොත් වැඩේ ලේසි. සහ එතකොට දැන් ඕකත් එක්කම අපි ඊළඟ ප්‍රශ්නෙට පදනම වෙනවා. දැන් දින දෙකක් අපි කතා කරන්නේ සැප්තැම්බර් 30යි නොවැම්බර් 30යි. මොකද්ද ඇයි සැප්තැම්බර් 30 වැදගත්කම? ඇයි නොවැම්බර් 30 වැදගත්කම? අපිට මෙතන වැඩිපුර වෙලාවක් අපි අරන් කතා කරමු නොවැම්බර් 30. ඒත් දැන් සැප්තැම්බර් 30 ඔල්රෙඩි ගෙවිලා ඉවරයි. දැන් අපි මේ ඔක්තෝබර් මාසේ තමයි මේක අපි පටිගත කරන්නේ. එතකොට නොවැම්බර් 30 වැඩිපුර වැදගත් වෙන්නේ ඇයි? මොකද්ද මේ සැප්තැම්බර් 30ත් එක්ක නොවැම්බර් 30 දින සම්බන්ධය? ඕකේ මෙහෙමයි කාවින්ද. දැන් ඔතන ඩේට්ස් දෙකක් කියවෙනවා. පළවෙනි එක ඇවිල්ලා 30th of September ඊළඟ එක ඇවිල්ලා 30th of November කියන්නේ. මාස දෙකක ગેප් එකක් තියෙනවා උතන. September 30th ඊට පස්සේ November 30th. දැන් අපි කියවනේ දැන් ස්ලිප් එක ඇවිල්ලා තිබුණත් නැතත් ඔයාගේ ආදායම මුළු අවුරුද්ද ආදායම ලක්ෂ 12ට වඩා වැඩි නම් ඔයා ටැක්ස් ගෙවිය යුතුයි කියලා. ටැක්ස් ගෙවන්නේ කින්ද මන්ද කොහොමද කියන එක අපි
තව පරක්කු කරලා බලමු. ටැක්ස් ගෙවන්නේ කොහොමද කැල්කුලේට් කරන්නේ මොන වගේ ආදායම්ද අපි ටැක්ස් එක කැල්කුලේට් කරන්න කන්සිඩර් කරන්න ඕනේ මේ වගේ දේවල් පොඩ්ඩක් පරක්කු වෙලා බලමු. ඕවරෝල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් එන විදිහට කිව්වොත් කාවින්ද 30th September ඒ කියන්නේ පළවෙනි තියෙන දවස් ඩේට් එක හොඳේ 30th of September 2025 කියන දවස ඇවිල්ලා අන්න ඒ දවසට හෝ ඒ දවසට කලින් ඔයා කැමගේ කාවින්දට ස්ලිප් එකක් ආවා. ඔයාගේ ඉන්කම් ටැක්ස් එක ඔයාගේ ටෝටල් ඉන්කම් එක $1,12,000ට වැඩි. මේ අවුරුද්දට. ඒ කියන්නේ 24-25 ෆයිනෑන්ෂල් ඉයර්ට $1,12,000ට වඩා වැඩි. එතකොට ඔයා දැන් ඉන්කම් ටැක්ස් එක කැල්කියුලේට් කරන්න එපා ටෝටල් ඉන්කම් ටැක්ස් ලයබිලිටි එක මොකක්ද කියලා. මොකද ගාන හදාගන්න නැතුව දන්නේ නැහැ. ගාන හදන්න නැතුව කීයක් ගෙවන්නද කියලා කොහොමද දන්නේ? කඩේ ගිහිල්ලා බඩුවක් ගන්නවනම් ඔයා ගාන දැනගන්න ඕනේ මොකක්ද කියලා. නේද? ඒ වගේ අපි ගිහිල්ලා යම් කිසි දෙයක් ගෙවනවා නම් ඔයා ගාන දැනගන්න එපා මොකක්ද කින්දමන්ද කොහොමද ගෙවන්න තියෙන්නේ කියලා. ගාන හැදුනේ කොහොමද? මොනවද ඔයාට ඔය ටෝටල් ඉන්කම් එකෙන් අඩු කරගන්න පුළුවන් දේවල්. ඔය හම්බ වෙන හැම සොච්චරම ගෙවන්න ඕනෙත් නෑ. අපි ඒක පස්සේ අපි ගොනලා දෙන්නම් මොකක්ද කියලා. මේ ගාන හැදෙන්නේ කොහොමද? ඊට පස්සේ තියලා තියෙනවා මේ ගාන ආවොත් මෙන්න මේ විදිහට තමයි යාට ටැක්ස් කැල්කියුලේට් වෙන්නේ කියලා. අන්න ඒ ෆෝමියුලා එක දාලා ටැක්ස් එක කැල්කියුලේට් කරලා ඔන්න ඔය ටැක්ස් එක ගෙවන අන්තිම දවස තමයි ඒ කියන්නේ on or before කියලා තියෙන්නේ. ඇක්ට් එකේ තියෙන්නේ on or before. 30th September 2025 you have to settle your income tax liability or you have to remit your income tax payment to the Inland Revenue Department කියලා. එතකොට මොකද්ද මේක කියන්නේ? ඔයාගේ tax liability එක ගෙවන අන්තිම දවස තමයි 30th of September 2025 කියලා කියන්නේ. දැන් ඔතනින් ඉවරනේ. මෙහෙමනේ. මොනවද අපිට පළවෙනිට මොකක්ද ඕනේ? සල්ලිනේ ඕනේ. සල්ලි. අන්න හරි. ඒකයි මේ අපි මික්ස් අප් කරගන්න ඕනේ නැහැ. අපිට පළවෙනිට මොකක්ද ඕනේ? මට උනත් ඕනේ යම් කිසි එකනේ මට ගෙවන්න තියෙනවා නම් ඉතලා සල්ලි අරගන්න. පළවෙනිට සල්ලි දෙන්න ඊට පස්සේ ඒ මොකේටද ගෙවුවේ කියලා මොකක්ද කියලා කියන්න. පළවෙනිට සල්ලි දෙන්න. අන්න ඔක තමයි ලොජික් එක. ඒ කියන්නේ ඇත්තම කතාව මේ ඒකේ දෙපාර්තමේන්තුව නේද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවනේ. පළවෙනි එක ඒගොල්ලන්ගේ ආදායම අරගෙන තමයි ප්‍රශ්න කතා කරන්නේ. නැහැ. ඔන්න ඕක තමයි. දැන් ඊට පස්සේ ඔය මේ වීඩියෝ එක බලන කට්ටියට මේ ඩවුට් එකක් එන්න බෑ කාගේ. ඒ පළවෙනි දවසද 30th September return filing දවසද එහෙම නැත්නම් pay සල්ලි ගෙවන දවසද? සල්ලි ගෙවන දවස පළවෙනි දවස. හොඳේ. ඔයා ගෙවන දවස ඒගොල්ලන්ට හම්බ වෙන දවස පළවෙනි දවස. පළවෙනි දවස. හරි. දෙවෙනි දවස මොකද්ද? මාස දෙකෙන් පස්සේ එනවා කියලා මොකටද කොච්චරද ගෙවුවේ කියලා? 30th September 30th November අනිවාර්යයෙන්. දැන් 30th November කියලා කියන්නේ රිටර්න් එක ෆයිල් කරන දවස. ගෙවලා ඉවරයි. දැන් තමයි යා කියන්න යන්නේ මම මේකට තමයි ගෙව්වේ. මෙන්න මේක තමයි ඩීටේල්ස් ටික. නේද? ඔය රිටර්න් එක කියලා කියන්නේ මොකද්ද? යම්කිසි ડોකියුමන්ට් එකක්. ඒ ડોකියුමන්ට් එක අපි ෆයිල් කරන දවස. ඒකේ මොකද්ද කියන්නේ? ඔයාගේ මොනවද ආදායම් තිබුණේ? මොකද්ද එම්ප්ලොයිමන්ට් දේවල්. අන්න හරි. දැන් ඔතන තියෙනවා ඉම්පෝටන්ට් දෙයක්. මොකද්ද? එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කීයද? බිස්නස් ඉන්කම් එක කීයද? ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක කීයද? අදර් සෝස් ඔෆ් ඉන්කම් එක දැන් අපි කියලා දෙනවා ගොඩක් දේවල් මෙතන හොඳේ. දැන් මේකේ තව තියෙනවා ගොඩක් දේවල් ඒක ඉස්සරහට ඔයගොල්ලන්ට පොඩි කතාවක් ඇතුලේ ඉස්සරහට එන එපිසෝඩ්ස් වල තියෙන ටොපික්ස් ටිකත් අපි මෙතනදී පොඩි නොලෙජබල් දෙයක් කියලා දෙන්නම් දැන්. මේ ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවේ ඇක්ට් එකේ හැටියට ඕනම ඉන්කම් එකක් යම්කිසි පුද්ගලයෙකුට හම්බ වෙන ඕනම ඉන්කම් එකක් හතරකට තමයි බෙදලා තියෙන්නේ. මොකක්ද ඒක? employment income, business income, investment income සහ other source of income කියන එක. ලේසි විදිහට ඔය හතරෙම ඔයාට හම්බ වෙච්ච මුළු දේම දාලා නේද? ඔයාට $1,12,000ක් වෙනකන් ගෙවන්නත් ඕනේ නැහැ. ඒකත් අයින් කරලා. තව මේ qualifying payments එහෙම කියලා වචන ටිකක් තියෙනවා මේ අපිට අඩු කරගන්න පුළුවන් item දෙක තුනක් එහෙම තියෙනවා. ඕවත් අඩු කරලා අන්තිමට ඔයගේ tax accessible income එක මොකක්ද? tax liability එක මොකක්ද? අන්න ඕක calculate කරලා submit කරන document එක තමයි tax return එක කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔය return එකේ තව දේවල් දාන්න තියෙනවා. මොකක්ද කාගෙන්නේ? assets and liabilities. නේද කාගෙන්නේ? මේක දාන්න තියෙනවා. මොකද මේ දැන් ඕකේ වැදගත්ම කාරණාව තමයි මේ අපි කියවනේ ආදායම් වර්ග හතරක් තියෙනවා කියලා. මොකද දැන් ඔය රිටර්න් එක සබ්මිට් කරන්න යද්දිත් ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි නෑ මට තියෙන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක විතරයි නැත්නම් මට තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක විතරයි. එතකොට මේ එක එක වෙන වෙනම අඳුර ගන්නවද නැත්නම් මේ ඔක්කොටමද? ඒක කියන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සහ දැන් ඔය අවසානට අද ඉන්කම් කියලා ඉන්නේ.
අද ඉන්කම් එක පැහැදිලි කරගන්න අපි ඒක ඉස්සරහට වෙන වෙනම කතා කරගමු. ඒතර මූලික වශයෙන් මම අර ඔය කියපු ටික සාරාංශ කරොත් පළවෙනි එක තමයි ඔයා රස්සාවක් කරලා පඩියක් ගන්නවා නම් ඒක එනවා. ඊට පස්සේ ඔයාට ව්‍යාපාරයක් තියෙනවා නම් දෙවෙනි එක බිස්නස් ඉන්කම් එක එනවා. ඒ වගේ තමයි ඔයායි සල්ලි කොහරි දාලා තියෙනවා ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඒක එනවා. අර අද ඉන්කම් කියලා එකක් තියෙන්නේ අර තුනටම දාන්න බැරි ඒවා. ඒ කියන්නේ රස්සාවෙන් හම්බෙන එක ව්‍යාපාරයෙන් හම්බෙන එක සෝ ආයෝජනය කරලා එන ආදායම් වලට අමතරව තව මොන හරි කට ආදායම් ක්‍රමයක් තියෙනවා අර බකට් තුනට දාන්න බැරි. අන්න ඒක අපි අද සෝස් ඔෆ් ඉන්කම් කියලා ගන්න. දැන් මේවත් දාලා ඔය ඒ නැතුව ආදායම් වියදම් විතර නෙවෙයි මේකේ දාන්න ඕන යට මොන හරි assets and liabilities ඔයාලට ගියක් තියෙනවා නම් වාහනයක් තියෙනවා නම් land එකක් තියෙනවා නම් jewelries තියෙන මෙන්න මේ වගේ මේවා ගත්ත දවස සහ values දාන්න ඕනේ liabilities ඔය bank loan එකක් තියෙනවා අන්න ඒකත් දාන්න ඕනේ ඔයාට ඔයා ගෙවිය යුතු දේවල් ඔය ඔක්කොම රිටර්න් දාන ටික ඒක දාලා නොවැම්බර් 30 වෙනිදාට ෆයිල් කරන එකට තමයි අපි කියන්නේ රිටර්න් ෆයිලිං කියලා හරි දැන් කල්පනා කරන්න පුළුවන් මේ ගොඩක් කට්ටිය මේක සාමාන්‍යයෙන් මීඩියාස් වල යන්නේ නැති දෙයක් ඔය දැන් කියන්නේ මේ මොකද ඇයි මේ දවස් දෙකම එකට මේ ෆයිල් කරන්න පුළුවන් කාවින්ද ඌ හැබැයිනේ ඒ කියන්නේ පේමන්ට් එක කරන්නයි පේමන්ට් එක කරන්න දවසක වෙනමයි රිටර්න් එක ෆයිල් කරන්න ඒක මාස දෙකක ගැප් එකක් තියෙනවා මොකද්ද මේක මෙතන දේවල් දෙකක් කන්සිඩර් කරන්න ඕනේ දැන් රිටර්න් එක ෆයිල් කරන දවස ඇවිල්ලා මොකද දෙවෙනි දවස හොඳේ 30th of November 2025 ඇක්ට් එකේ හැටියට ඉලන්ඩ් රෙවෙනියු ඇක්ට් එකේ කියලා තියෙන්නේ ඔයා රිටර්න් එක ෆයිල් කරන්න ඕනේ මාස 8ක් ඇතුළත කියලා. කවද එනම් මාස 8ක් ඇතුළත? ඔයාගේ ෆයිනෑන්ෂල් ඉයර් එන්ඩ් එකේ ඉඳලා මාස 8ක් ඇතුළත රිටර්න් එක ෆයිල් කරන්න ඕනේ කියලා තමයි තියෙන්නේ. කියන්නේ. ඒකයි 30th of November 2025 කියලා කියන්නේ ඒක තමයි අන්තිම දවස. ඊට කලින් ෆයිල් කරන්න බෑ කියලා නෑ. එතනින් පස්සේ බෑ කියලායි තියෙන්නේ. ඊට පස්සේ බෑ. ඊට කලින් කරන්න. ඊට කලින් මේක හොඳට තේරුම් ගත යුතුයි. You can't file a return before you make the payment. Am I correct? ඇයි කියලා කිව්වොත් ඔයා පේමන්ට් එකක් කරාන් පස්සේනේ රිටර්න් එකක් ෆයිල් කරන්න කාවින්ද? පේමන්ට් එකක් කරන්න නැතුව කැල්කියුලේට් කරන්න නැතුව පේමන්ට් එකක් කරන්න නැතුව රිටර්න් එක ෆයිල් කරන්න බෑ. බෑනේ. පළවෙනිට 30th of September ඔයා පේමන්ට් එක on or before 30th September පේමන්ට් එක කරනවා. ඊට පස්සේ ඔයා රිටර්න් එක ෆයිල් කරනවා. ෆයිල් කරනවා. මොකද්ද මේ 30th of September කියලා කියන්නේ? අන්න ඔතන තමයි income tax calendar කියන එක සබ්ජෙක්ට් එක ඇතුළට එන්නේ. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ income tax calendar එකේ හැටියට income tax calendar එක කියන්නේ මොකද්ද? මේ බදු කවදටද ගෙවන්න ඕනේ එදා දවසට හෝ කලින් ගෙවන්න ඕනේ කියලා certain dates දීලා තියෙනවා මට මේ ඔයත් එක්ක මෙන්න ප්‍රශ්නේ තමයි කාර්තු විදියට හදලා exactly ඒකත් එක්ක තමයි ඔය dates ටික එන්නේ අන්න ඔය dates ටික එන්නේ ඔය කාර්තු කතාව අපි පොඩ්ඩක් ඉස්සරහට in detail බලමු ඉස්සරහට තියාගමු මේ 30th September කියන මොකද්ද කියලා කිව්වොත් ඕන income tax payment එකක් IIT එක ගන්නකොට tax calendar එකේ හැටියට final payment එක final කාර්තු වලට ගෙවලා ඔක්කොම ඉවර කරලා යම් කිසි දෙයක් තිබ්බොත් ඒක ගෙවන final date එක තමයි 30th September කියලා කියන්නේ. final payment එක ගෙවන date එක 30th September නම් 30th November ඇවිල්ලා return filing date එක. දැන් clear කියලා මම හිතනවා. හරියටම හරි. හොඳටම තේරුණා. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. දැන් අපි මෙච්චර වෙලා ආපු කතා බහේ වැදගත්ම කොටසට එන්න යන්නේ. අපි කතා කරා මේ pay slip එකට ආපු හැමෝම tax ගෙවන්න ඕනේද? මොකද සැප්තැම්බර් 30 දවස්වල අපිට ආපු වැදගත්ම ප්‍රශ්නේ තමයි හැමෝම ආනවා මට pay slip එක ඇවිල්ලා දෙනවා tax එක ගෙවන්න ඕනේද කියලා. ඊළඟ එක තමයි සැප්තැම්බර් 30 ඊළඟට එනවා වැදගත්ම දවස නොවැම්බර් 30. මොකද්ද මේ සැප්තැම්බර් 30යි නොවැම්බර් 30යි අතර වෙනස? ඊළඟට එන එක තමයි මේ pay slip එක ආපු කට්ටිය සමහර අය payment එක කරන්න ඇති සමහර අය payment එක කරන්න නැතුව ඇති. දැන් මේ වෙලාවේ තියෙන දැවෙන ප්‍රශ්නේ තමයි මේ pay slip එක ආපු හැමෝම tax return එක දාන්න ඕනේද නොවැම්බර් 30? මේක ඇත්තටම දැවෙන ප්‍රශ්නයක් කියලා කිව්වොත් හරි කාවෙන්ද මෙහෙමනේ පොඩ්ඩක් මුලට යමුකෝ පටන් ගන්නට යමුකෝ pay slip එක ආපු හැමෝම tax ගෙවන්න ඕනද කියලා අපි අහුවේ අපි ඒකට කිව්වා ඔව් සමහර කට්ටිය tax ගෙවන්න ඕනේ සමහර කට්ටිය tax ගෙවන්න ඕනේ නැහැ ඒකට ලේසි ක්‍රමය මොකද මතක තියාගන්න අපි කිව්වේ ලක්ෂ 12ට වැඩි නම් ඔබතුමාගේ ආදායම ඔබතුමියගේ ආදායම අවුරුද්දට ඔයා tax ගෙවිය යුතුයි මතක තියාගන්න ලේසිම ක්‍රමය ලක්ෂ 12ට අඩුයි නම් ඔබතුමාගේ ඔබතුමියගේ ආදායම tax ගෙවිය යුතු නැත. ඔව් ප්‍රශ්නයක් නැහැ. වැඩේ ඉවරයි ඔතනින් හොඳේ. හැබැයි ස්ලිප් එක ඔයාට හම්බෙලා තිබුණා නම් ඔයා tax ගෙව්වා හෝ නැත. ඔයා රිටර්න් එක ෆයිල් කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඔයා පොඩ්ඩක් මම තව සැරයක් කියන්නම් ඕක. tax එක payment එක කරා කියලා කියමු ඔයාට tax ගෙවන්න තියනවා යම් කිසි දෙයක් ගෙවන්න තියනවා.
ඔයා ටැක්ස් පේමන්ට් එක කරා 30th සෙප්ටැම්බර් හෝ ඊට කලින් ටැක්ස් පේමන්ට් එක කරා. ඔයා 30th නෝවැම්බර් එකට කලින් රිටර්න් එක ෆයිල් කරන්න ඕනේ ඒක අනිවාර්යයි. ඔයා ටැක්ස් පේමන්ට් එක කරා දෙවෙනි සෙනාරියෝ එක. ඔයාට ටැක්ස් එක ගෙවන්න තියෙනවා. ඔයා 30th සෙප්ටැම්බර් එකට කලින් ටැක්ස් එක ගෙව්වා. ඔයා රිටර්න් එක ෆයිල් කරේ නැහැ. අන්න කාවින්ද ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඔයා රිටර්න් එක ෆයිල් සල්ලි ගෙවලක් තියෙනවා. රිටර්න් එක ෆයිල් කරලා නැහැ. process එක complete නැහැ. හරි. එතකොට මේ process එක complete නැහැ. එතකොට එතන ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා අනිවාර්යයෙන්. ඒ වගේම තමයි දැන් කාවින්දගේ ප්‍රශ්නට මම කෙලින් ආවොත් already උත්තරේ කිව්වට මම directly මම ඒකට උත්තරේ දෙන්නම්. දැන් pay slip එක ආපු හැමෝම return එක file කරන්න ඕනේද? උත්තරේ එකයි file කරන්න ඕනේ. ඔයා tax liable හෝ නැතා හෝ return එක file කරන්න ඕනේ. ඇයි කියලා කිව්වොත් ඔය return එකේ ඇවිල්ලා කාවින්ද කියවෙන්නේ income and expenses විතර නෙවෙයි. assets and liabilities උත් කියවෙනවානේ. අපි වේලාසිනේ ඔය ගැන කතා කරා. ඔයාගේ assets, ඔයාගේ ගෙවල් තියෙනවා, ඉඩ කඩම් තියෙනවා, වාහන තියෙනවා නේද? fixed deposits දාලා තියෙනවා, saving accounts තියෙනවා නේද? අන්න ඕවත් හේතු සාධක වෙන්න වෙලා තියෙන්න පුළුවන් මේ ඔයාට return එක එන්න. paying slip එක එන්න. මොකද ඇත්ත කතාව දැන් pay slip ආපු අනිවාර්යෙන් return එක දාන්න ඉතින් ප්‍රධාන හේතුව දේශීය දෙපාර්තමේන්තුව මේ slip එකක් අරගෙන ඒක වෙනම print කරලා ඔයාගේ නම ගහලා අංකයක් දාලා එවන්නේ සබ්මිට් නොකර ඉන්න නෙමෙයිනේ. අනිවාර්යෙන්ම ඒක සබ්මිට් කරන්න ඕනේ හින්දානේ. දැන් කට්ටිය හිතන නැති මොකද්ද මේ ආයේ ඔක්කොම කියලා ඉවරලා මේ අංකයක් ගැන කියන්නේ කියලා. ඔව්. නේද? දැන් ඔක්කොම ගෙවන්නත් කිව්වා ගෙවන්න ඕනේ නැහැ කියලා කිව්වා. දැන් රිටර්න් සබ්මිට් කරන්න කියලා අංකයක් ගැන. මෙහෙමනේ. ඔය මේ ආදායම් බදු සබ්ජෙක්ට් එකට ආවම කාලින්ද මේ අංක දෙතුන් ಜಾති අංක ಜಾති ගොඩක් තියෙනවා. ಜಾති තුනක් කියමු ගාමි. ගොඩක් කියවම කට්ටිය already බය වෙලා ඉන්නේ එකේ. තාම බය කරන්න ඕනේ නැහැ. ಜಾති තුනක් තියෙනවා. මොකක්ද මේ? පළවෙනි එක ඇවිල්ලා TIN කියන එක. TIN TIN. Taxpayers Identification Number. නේද? ඊළඟට මොකක්ද? PIN Personal Identification Number. PIN එක කියලා කියන්නේ නිකන් දැන් මේ කතා කරන්නේ කාටත් මතක තියෙනෝ තියාගන්න පුළුවන් විදිහකට නේ අපි සාමාන්‍ය අපි ටැක්ස් ගැන මූලික අවබෝධයක් ලබා ගන්නනේ අපි වීඩියෝ එකක් බලන්නේ. එතකොට මේ PIN කියන්නේ TIN එක ගැන බැලුවානේ. දැන් PIN කියන්නේ මොකක්ද? දැන් අපි බැංකුවෙන් yes personal identification number. එහෙම නැත්නම් ඔය තව දිගේ ඕනේ නැහැ. බැංකුවේ ගිහිල්ලා ඩෙබිට් කාඩ් එකක් ගන්න. කාඩ් එක දාලා PIN එක ගහලා නේ ගන්න. PIN එක ගහලා නේ ගන්න. අන්න ඔය වගේ තමයි මේකත්. හොඳේ. PIN එක personal identification number. කොහොමද tax එක file කරන්න ඕන? ඔයා මේක ගහලා තමයි ඇතුළට යන්න ඕනේ. යන්න ඕනේ. හරියට. අන්න හරි. මොකද long term process එකේදී ඔයාට දේවල් දෙකක් මත දැන් අපි social media account පාවිච්චි කරන විදිහට දන්නා Facebook එකට log වුණත් වෙන social media platform එකකට ගියත් ඔයා අනිවාර්යෙන් username එකයි password එකයි ගහන්න ඕනේ. ඔන්න password කියන එක තමයි අන්න password කියන එක තමයි PIN කියන්නේ. හේතුව ඔයා tax return එක file කරාද ඔයාගේ දැන් tax වල update එක මොකද්ද මේ සියල්ලම ඔයා බලාගන්නේ කොහෙන්ද? IRD website එකකින්. IRD දේශීය දෙපාර්තමේන්තුවේ website එකට ඔයා log වෙන්න නම් ඔයාට username එකකුයි password එකකුයි ඕනේ. අනික social media අනික platforms වලට වගේම. ඒතර username එක තමයි ඔයාගේ TIN එක. tax identification number එක. ඒ කියන්නේ ඔයාව අඳුර ගන්න තියෙන අංකේ තමයි ඔයාගේ username එක වෙන්නේ. ඒකත් අර identity card number එකක් වගේ. identity card number එක වගේම තමයි. ඒතකොට PIN කියලා කියන්නේ password එක. එතකොට ඔයාගේ TIN එකයි PIN එකයි දෙක ඔයාලගේ තියෙනවා නම් තමයි ඔයාට IRD website එකට log වෙලා ඔයාට tax ගෙවන්න තියෙනවද? ඔයා ගෙවලා තියෙනවද? එහෙම නැත්නම් ඔයා tax ගෙවන්න කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද? වගේ ඔක්කොම information ටික ඔයාට check කරගන්න පුළුවන්. return එක file කරලාද නැද්ද? අන්න file කරලාද නැද්ද? මොකද සමහර වෙලාවට ඔයා තව කෙනෙක්ව hire කරගන්නවා බදු උපදේශකෙක් වගේ ඔයාගේ return එක file කරන්න. නමුත් එයා ඒක හරියට කරලාද කියලා ඔයාට check කරගන්නත් ඔයාට username password ඔයා ළඟ තියෙන්න ඕනේ. ඒ කියන්නේ IRD එකට log වෙලා බලන්න. ඉතින් ඒක ගැන මූලික අවබෝධයක් දෙන්න තමයි අපි අද පොඩ්කාස්ට් එකෙන් ඉතින් මේ තොරතුරු අරගෙන ආවේ. තව එකකුත් තියෙනවා අංකාවෙන්. DIN එකක් කියලාත් එකක් තියෙනවා. document identification number. Yes. දැන් ගොඩක් කටියට දැන් ඔය slip එක ඇවිල්ලා තියෙනවනේ. මම slip එකේ අර අංකයක් තියෙන කතාවක් කියනවා. හරි. දැන් ඔය slip එකේ අපි දැන් මෙතන තුනක් ගැන කතා කරාට ඔය slip එකේම බලා ගන්න පුළුවන් දෙකක්. මොකක්ද? TIN එක. එහෙම නැත්නම් ඔය TIN එක කියලා කිව්වේ අපිට identity card එකක් තියනවා වගේ පොලිසිය මහත්තයෙක් නැවතුම identity card එක ඉල්ලන්නේ. අපි identity card එක දෙනවනේ. identity card එක number එකක් තියෙනවා. ඔය වගේ තමයි ඔය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගියාම ඔය වඳුර ගන්න තියෙන අංකේ. මේ අංකේ දුන්නම
ඔයාගේ ෆයිල් එක automatically open වෙනවා. ඔයාගේ details automatically appear වෙනවා. බලන්න පුළුවන්. හරි. ඔන්න ඔහම ලේස් විදිහට මතක තියාගන්න. TIN එක. දෙවෙනි එක බැලුවේ PIN එක. ඔව් password. PIN එක කියන්නේ personal identification number. ඒ කියන්නේ password එක වගේ card එකට use කරන password එක, Facebook එකේ ආවම මේ social media එක use කරන password එක තමයි IRD එකේ portal එකට use කරන password එක තමයි PIN එක කියලා කියන්නේ. මේ DIN එක කියලා කියනවා. document identification number. මේ document identification number එක දැන් ඔයාට ගියේ අතට ගන්න ඔයගොල්ලන්ගේ slip එක අතට ගත්තොත් ඔයාගේ ගෙදර ආපු slip එක අතට ගත්තොත් right hand corner එකේ උඩහම පේනයි ඔයගොල්ලන්ට barcode එකක්. barcode එකේ යට තියෙන අංක ටිකක් තියෙනවා. අංක ටිකක් තියන්න ඒක තමයි ඔය DIN එක කියලා කියන්නේ. ඒ ඔය ඕක වැදගත් වෙනවා කාලින්ද මේ payment එක කරන්න යද්දි. මොකද දැන් TIN එක already ඔයාගේ වම් අත පැත්ත slip එකේ මැද හරියට පොඩ්ඩක් උඩින් වගේ ඒකත් පෙන්නලා තියෙනවා. ඔව් මොකද දැන් විශේෂයෙන් දැන් මේ documents වෙන වෙනම තමන්ගේ නම දාලා TIN එක දාලා print කරලා එවනකොට DIN එක එවන්නේ ඇත්තටම අර මූලික වශයෙන් ඒ payment එක අදාළ පුද්ගලයා විසින්මද කියන්නේ ඒ පුද්ගලයාගේ payment එක දේශාධන දෙපාර්තමේන්තුව ලැබුණාද කියලා තහවුරු කරගන්න confirmation අන්න confirmation number එකක් විදිහට මේක පාවිච්චි වෙනවා. ඉතින් අද අපි මූලික වශයෙන් ඒතර number 4ක් ගැන කතා කරානේ. 3ක් ගැන. TIN එක, PIN එක සහ BIN එක ගැන කතා කරා. ඒ නැතුව main topics ඇවිල්ලා මේ කතා කරා මේ මොකද්ද payslip ආපු කට්ටිය හැමෝම pay කරන්න ඕනේද? මොකද්ද මේ date September 30 November 30 නේද? ඒකේ අපි ලේසි විදිහට මතක තියාගන්න මොකද්ද? සල්ලි ගෙවන දවස තමයි පළවෙනි දවස, return එක file කරන දවස ඊළඟ දවස. සල්ලි ගෙවන එක සල්ලි අරන් තමයි ඉතුරු ප්‍රශ්න කතා කරන්නේ. සල්ලි අරන් තමයි ඉතුරු ටික කතා කරන්නේ. එන්න ඒ වගේ. අන්තිමට කතා කරේ මොකද්ද? payslip එකක් ආපු කට්ටිය හැමෝම return එක file කරනවා. මොකද්ද කිව්වේ? ඔව් අනිවාර්යයෙන් ඔයා income tax එකට liable හෝ නැතා හෝ වේවා return එක file කරන එක on or before 30th of September you should do it. It's must. There is no 30th of November. Yeah, 30th of November. Sorry, 30th of November අනිවාර්යෙන් ඔයා කර යුතුමයි. ඒ කියන්නේ ඔයාට payslip එක ආවනම් no compromisation. You should do it. Yes. ඒ කියන්නේ ඔයාට payslip එක දැන්ටමත් ගෙදරට ඇවිල්ලා තියෙනවා නම් ඊළඟට නොවැම්බර් 30 වෙනිදාට අනිවාර්යයෙන්ම return එක file කරන්න ඕනේ. හිතන්න ඔයාලා tax ගෙවන්න නැහැ කියලා. එහෙනම් ඒත් ඔයා nil return එකක් file කරන්න ඕනේ. file කරන්න ඕනේ. හරි. එහෙනම් මේ වගේ episode එකකින් ආයෙ පාරක් හම්බෙමු. Thank you very much. Thank you very much.